සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ සැමටම. අද දවසේදී ඔබ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ නවසීලන්තයේ ශ්‍රී ලංකන්ස් අපේ පුවත්පත එකම ශ්‍රී ලාංකීය ප්‍රජා පුවත්පත සමගාමීව ගෙන යන YouTube නාලිකාව නගරයෙන් නගරයට ඉතාමත්ම ආසාවෙන් ආදරයෙන් ගෙනෙන ඔබේ ආලින්දයට ගෙනෙන මේ ලස්සනම ලස්සන වැඩසටහන ගී මන්සල සමගින්. ඉතින් ගී මන්සලේ අදත් අපිත් සමග වෙනද වගේම ඉතාමත්ම ආදරණීය චරිතයක් එකතු වෙනවා. ඒත් එක්කම විශේෂයෙන් කියන්නට ඕනේ අද දවසේ ගී මන්සල ගෙනෙන්නේ ඔබ හිතන්නේ කුමන නගරයේ ඉඳලාද? මේ තමයි නවසීලන්තයේ ලස්සනම හිරු රශ්මියෙන් පිරි ආදරණීය නගරය. මේ නෙල්සන් නගරය. ඉතින් මම කැමතියි ඔබට අද දවසේදී ගී මන්සල ඉදිරියට ගෙන යන්නට කලින් නෙල්සන් නගරය පිළිබඳව තොරතුරු ටිකක් ගෙනෙන්නට. නෙල්සන් නගරය ගැන කතා කරද්දී නෙල්සන් නගරය පිහිටලා තියෙන්නේ නවසීලන්තයේ දකුණු දිවයිනේ උතුරු කෙළෙන්ම. විශේෂයෙන්ම මේ ඉතිහාසමය සහ සංස්කෘතිකම වටිනාකම් රැසක් එක්ක එකතු වෙලා තියෙන ලස්සන නගරයක් කියලා නෙල්සන් නගරය හඳුන්වන්නට පුළුවන්. 1841 දී බ්‍රිතාන්‍යයේ නිව්සීලන්ඩ් කම්පැනි මෙන්න මේ ආයතනය මගින් සංවිධානය කරන පළවෙනි ඉංග්‍රීසි ජනාවාසයක් ලෙස තමයි නෙල්සන් නගරය ස්ථාපිත වුණේ. මේ නගරයට ලස්සන නම ලැබුණේ කොහොමද කියනවා නම් බ්‍රිතාන්‍ය නාවික නායකයෙක් වුණු ලෝඩ් හොරාෂියෝ නෙල්සන්ගේ නමින් තමයි නවසීලන්තයේ නෙල්සන් නගරය ලස්සනට මේ නමින් හැඩවුවේ. විශේෂයෙන්ම නෙල්සන් නගරය ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට ගොඩක්ම අපේ අයගේ මතකයට එන්නේ හිරු රශ්මිය. අපි කියනවා yes of course this is a sunny Nelson. This is the sunny Nelson කියලා. ඉතින් ඒකට හේතුව තමයි හිරු රශ්මියෙන් පිරීලා තියෙන නගරයක් විදිහට තමයි නෙල්සන් නගරය හඳුන්වන්නේ. මේ නගරයේ වාසය කරන ජනතාව ගැන කතා කරොත් විවිධාකාර ජනතාව අපිත් එක්ක එකතු වෙනවා. මෞරි ජනතාව, ඉංග්‍රීසි, ස්කොට්ලන්ත, අයර්ලන්ත, ඒත් එක්කම චීන, ඉන්දියානු, ඒත් එක්කම අපි වගේ ශ්‍රී ලාංකීය ජනතාව මේ හැමෝගෙන්ම පිරිච්ච ලස්සන නගරයක් තමයි නෙල්සන් නගරය කියලා කියන්නේ. විශිෂ්ට සංස්කෘතිකම අංග බොහොමයක්කින් සමන්විත නෙල්සන් නගරය කලා ගැලරි එකක් විදිහට අපි සලකනවා. කලාත්මක දේවයින් පිරි ලස්සන ගැලරි එකක් විදිහට අපි හඳුන්වනවා. ඒකට හේතුව තමයි මේ නෙල්සන් ආර්ට් ෆෙස්ටිවල් කියන මේ විශේෂ සංස්කෘතිමය අංගය හරියට නෙල්සන් නගරේ ප්‍රසිද්ධතාවයක් දක්වනවා. ඒත් එක්කම මාස්ක් පැරේඩ්, ලයිට් නෙල්සන්, කායි ෆෙස්ටිවල් මේවත් අපේ නෙල්සන් නගරේ තියෙන විශේෂ වූ අංග කියලා තමයි හඳුන්වන්නේ. ඒත් එක්කම ක්‍රීඩාව ගැන කතා කරද්දී මේ සනි නෙල්සන් වල රග්බි, හොකි, ක්‍රිකට්, ඒත් එක්ක මවුන්ටන් බයික් කියන ක්‍රීඩා බොහෝමත්ම ජනප්‍රියයි. විශේෂයෙන්ම මේ බයික් රේස් තියෙන විශේෂ නගරයක් ලෙස නෙල්සන් නගරය සැලකෙනවා. ඒත් එක්කම මේ නෙල්සන් නගරයට ආවම ඔයගලන්ට පේනවා නිස්කලංක වෙරළ තීරය. නිස්කලංක වගේම හරි සුන්දර වෙරළ තීරයක් මේක. හරිම අලංකාරයි. මේ වෙරළ තීරය නරඹන්නටම හුඟක් ඈත ඉඳලා විදේශීය රටවල ඉඳලා මේ නෙල්සන් නගරයේ නවසීලන්තයේ නෙල්සන් නගරයේ පියනගන අය බොහොමයි. මේ නෙල්සන් නගරයේ තවත් දෙයක් තමයි ඒබල් ටස්මන්, කවුරංගි නෙල්සන් ලේක්ස් වගේ ජාතික උද්‍යානයන්ගෙන් සමන්විතව ලස්සන පරිසරයෙන් බලන්නට සංචාරකයන් බොහොමත්ම ලැබියාවක් දක්වනවා. ඒත් එක්කම මේ ආර්ථිකය ගැන කතා කරද්දී නෙල්සන් නගරය විශිෂ්ටයි. නෙල්සන් ආර්ථිකයේ වාණිජ්‍ය දීවර කර්මාන්තය, වයින් නිෂ්පාදනය, වගා කටයුතු, කලා කටයුතු මේ හැම එකකින්ම සමන්විත වෙලා තියෙනවා. ඉතින් නවසීලන්තයේ පෝට් නෙල්සන් ඒත් එක්කම තව චුට්ටක් දුරට ගියාම පික්ටන් මේ වරායන් ගත්තාම නවසීලන්තයේ ප්‍රධාන වරායන්, ජනප්‍රිය වරායන් ලෙස සැලකෙනවා. ඒත් එක්කම මේ මත්ස්‍ය නිෂ්පාදනය පිළිබඳ, වයින් නිෂ්පාදනය පිළිබඳ මල්බරෝ හුඟක්ම ජනප්‍රියයි නෙල්සන් නගරය ආශ්‍රිතව. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ නැවතත් නෙල්සන් නගරය ගැන කතා කරද්දී, සනි නෙල්සන් ගැන කතා කරද්දී නවසීලන්තයේ අලංකාර ස්වභාවය, සංස්කෘතිකය වශයෙන් එක්කම ඉතිහාසය ගත්තාම කලා, ක්‍රීඩා කටයුතු මේ සියල්ලම එකතු වෙලා ඉතාම ලස්සන ආර්ථික වටිනාකමක් තිබු ඉතාම ලස්සන නගරයක් ලෙස තමයි මේ නෙල්සන් නගරය හඳුන්වන්නේ. මේ සුන්දර නෙල්සන් නගරයේ ඉඳලා මේ වෙනස් ලස්සන ගීත දෙකක් සමග අපව පිනවන්නට අදත් අපිත් සමග එකතු වෙනවා. නෙල්සන් නගරයේ අපේ ආදරණීය දක්ෂ සංගීතඥයෙක් වන ඒත් එක්කම දක්ෂ සුපවේදනෙක් වන චාමර ෆොන්සේකා. ඉතින් ආයි බොහෝ වේවා කියලා ඔබ පිළිගන්නවා ඉතාමත් ආදරෙන්. චාමර අපිට කියන්න ඔබ කවුද? මොනවද කළේ සහ දැන් මොනවද කරන්නේ? මම ලංකාවෙන් පිටත් වෙනකොට මම කරපු ගමන් ලංකාවෙන් පිටත් වෙන සංගීතය ගැන හිතුවොත් මට වයස 11 12 වගේ
ගොඩාක් ආසයි හිතෙනවා මොනවා හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඕන කියලා. මුලින්ම ගිටාර එක තමයි මට පොඩ්ඩක් කරගෙන ඉන්න බොහෝ යාළුවන්ගෙන්. ඊට පස්සේ මම ටික කලක් ඩ්‍රම්ස් වාදනය කරා බෑන්ඩ් කීපයකින් ලංකාවේ A-levels ක්ලාස් A-levels කරන කාලේ. ඊට පස්සේ අපි ජාතික රූපවාහිනී සත්සරණි වැඩසටහන කරා අවුරුද්දක් විතර වගේ. ඒ කාලේ හරි සුන්දරයි. අපි කොළඹ යනවා රෙකෝඩින්ග්ස් වලට බෑන්ඩ් එකේ අපි 7 දෙනාම හරි සුන්දර කාලයක්. ඔය අතර කාලේ ඒ කාලෙත් මම සින්දු ලියනවා, සින්දු අපේ බෑන්ඩ් එක එකතු කරලා සින්දු හදනවා. ඊට පස්සේ තා පොඩ්ඩක් ජීවිතේ ඉස්සරහට යනකොට ආර්ථිකමය වශයෙන් මොනවා හරි දෙයක් ජීවිතේට එකතු වෙන්න ඕන නිසා ලංකාවෙන් පිටත් වුණා. අපි මුලින්ම ගියේ සිංගප්පූරුවේ අවුරුදු 20කට වැඩි කාලයක් හිටියේ. එහෙ තියෙන කලබලකාරී පරිසරයත් එක්ක සංගීතය ලොකුවට කරන්න හම්බුනේ නැහැ. මම සින්දු ලියන එක නතර කරේ නැහැ. සින්දු දෙවකට. ඊට පස්සේ අපි 2017 නාසිලන්තයට ආවා. ඊට පස්සේ මෙහි පරිසරයත් එක්ක ගොඩක් වෙලාව හම්බුණා සංගීත කටයුතු කරන්න. සින්දු ලිව්වා, අලුත් මගේම සින්දු කීපයක් හැදුවා. මියුසික් වීඩියෝස් කරා. තමයි යාළුවෝ ගොඩක් ඉන්නවනේ සිංහල අතරම මියුසික් එකක් ඉන්න මටත් වඩා මියුසික් දාන්න මටත් වඩා බොහොම ටැලන්ට් එකක් තියෙන කීප දෙනෙක් ඉන්නවා. අපි නෙල්සන් පොඩි වැඩ කීපයක් කරා සංගීතයේ පැත්තෙන් අපිට පොඩි බෑන්ඩ් එකක් තිබුණා. හෂාන්, ඉෂාන්, නාලින්, මිතිල, ක්‍රිෂාන් ඔය කට්ටිය අමතක කරන්න බෑ. ඒ ගොඩක් අය ඇත්තටම මටත් වඩා ගොඩක් සංගීතය දන්න කීප දෙනෙක් මෙතන ඉන්නවා. මගේ වෙනස තියෙන්නේ මම සංගීතය ගොඩක් කරනවා කියලා පේන්නේ මම මේ වැඩ වලට පොඩ්ඩක් ඒගොල්ලන්ට වැඩි කාලය පොඩ්ඩක් වැය කරන නිසා. ඉතින් ඔය විදිහට කාලය ගත වුණා. යරින්න මගේ වෘත්තියෙන් මම ෂෙෆ් කෙනෙක්. නාසිලන්තයට ඇවිල්ලා ඒ විදිහට මගේ දුවලා දෙන්නයි මගේ පිරින්දත් එක්ක සතුටින් අපි ජීවත් වෙනවා. ආදරණීය පවුලක්. ඉතින් අපිට හරිම සතුටුයි. ඒත් එක්කම මේ මට පේනවා මේ සංගීතයත් එක්ක ඔබ නිරන්තරයෙන්ම ගැවසෙනවා. ඇයි මෙච්චර සංගීතයට ආස? අවුරුදු 12න් තමයි මට ගිටාර එකක් හම්බුනේ. ඊට පස්සේ ඒ තිබ්බ වුණ බෑන්ඩ් පටන් අරගෙන මගේ බෑන්ඩ් එක තමයි ලංකාවේ ජාතික රූපවාහිනී සත්සරණි ප්‍රෝග්‍රෑම් එකේ පටන් ගත්ත බෑන්ඩ් එක. අවුරුද්දක් විතර අපි ප්ලේ කරා ඒකේ. එතකොට ඒකත් එක්ක ඊට පස්සේ මම මුලින්ම ගිටාර්ස් ප්ලේ කරා. ඊට පස්සේ මම ඩ්‍රම්ස් ප්ලේ කරා බෑන්ඩ් වල. ඊට පස්සේ එක දිගට ගිටාර්ස් ප්ලේ කරා සින්දු කියන්න තියෙන ආසාවට. දැන් බොහෝ දුරට මම ඉන්නේ කීබෝඩ්ස් ඉගෙන ගන්නවා. තාමත් ඉගෙන ගන්නවා. මම එහෙම ලොකු එහෙම සංගීතය ගැන මහා පරිණත දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මම දන්න ටිකෙන් මට වැඩක් කරන්න පුළුවන් කියලා මම දන්නවා. ඒ කියන්නේ මට ආස වුණා මගේම සින්දු කරන්න. මගේ සින්දු කීපයක්ම තියෙනවා කරපු දේවල්. ඕක දැන් ලොකු ප්‍රොඩක්ෂන් එකක් විදියට ගත්තොත් ලියන්න කෙනෙක් ඉන්න ඕනේ, තනු නිර්මාණය කරන්න කෙනෙක් ඉන්න ඕනේ, ගායනා කරන්න ඕන නම් මේක කරන්න ඕනේ. මාස ගණන් යන වැඩ. ওই ප්‍රශ්නත් එක මම හිතුවා මමම ලියලා මමම මේ ওই වැඩ ටික කරගන්නවා කියලා. ඒ අතර ප්‍රොඩක්ෂන් උත් පොඩ්ඩක් ඉගෙන ගත්තා. දැන් මම මගේ සින්දු ගොඩක් වෙලාවට ගන්න ගෙදරම. මට ගෙදර ස්ටුඩියෝ එකක් තියෙනවා. මුළු ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම ප්ලේ කරලා මේ සින්දු ඔක්කොම හදන්නේ මම දැන් ගෙදර. ඒකත් එක්ක ඉතින් විනෝදයෙන් කාලය යනවා. ඇත්තටම සංගීතය කලාව කියනත් එක්ක ඇත්තටම හරිම විනෝදයි, හරිම ආසයි ජීවිතේ. ඉතින් විශේෂයෙන්ම අද හරි අපූර්ව ගීත දෙකක් අපේ ගී මන්සලත් එක්ක එකතු වෙලා තියෙනවා. මේ ගී මන්සලෙන් ඔබේ ආලින්දියට ගෙනෙන්න අපේ චාමර ෆොන්සේකා අපේ ආදරණීය සංගීතඥ මාත් එක්ක අද එකතු වෙන ගීත දෙකක් මේ වැඩසටහනට එකතු කරනවා. හරි ලස්සන ගීත දෙකක්. පළවෙනි ගීතය ගැන කතා කරන මම ගීත දෙකම ගැන මුලින්ම කියන්න විස්තර මේ. ඔබ තෙමී කියා බයයි පළවෙනි ගීතය විශාරද ජයකොඩි මහතාගේ ඒත් එක්කම හද මන්දිරේ ගයන් පෙරේරා මහතා. විශේෂයෙන්ම මේ ඔබ තෙමී කියා බයයි අපි මේ ගායන ඉදිරියේදී අහන්නත් බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේ ගීතය ගැන කතා කරමු අපි. චාමර මේ ගීතය ඔබට සමීප වෙන්නේ කොහොමද? මේ සින්දුවේ තියෙන ඇත්තටම වැස්සක් වෙලාවක කාර්යබහුල කාන්තාවක් එළිය පහළට යනකොට වෙන අත්දැකීම් එක්ක ඒ වටා තියෙන කතන්දරයක්. මම ඕකේ දැක්කේ වෙනම දෙයක්. ඔය සින්දුව ගැන විචාර ගොඩක් තියෙනවා. ඉන්ටර්නෙට් එකේ ගොඩක් ඒවා දෙනවා. ඒවට වෙනස් වෙච්ච එකක් මට තියෙන්නේ. මට තියෙන්නේ ලංකාවේ රස්සා කරන තරුණියකට තියෙන අමාරුව සාරියක් ඇඳගෙන
රස්සාාවක් කරන්තින අමාරු උදේට ලෑස්ති වෙලා ළමයි ලෑස්ති කරලා ට පස්සේ බස්වල ස්ථාරියත් ඇඳගෙන ගිල්ලා රජයේ කාර්යාලවල ඉදගන ඒවා කරලා ලංකාවිතින රශ්න ඇත් එක්ක සාරියක් ඇඳගෙන මුළු දවසක් ගත කරලා ඊට පස්සේ ආය ගෙදර යන්නත් ඕනේ පොදු ප්‍රවාහන සේවාවක ඔයිටික ඔක්කම කල්පනාගති මට හිතනවා අපි මට එක ගොඩක් දැනවා සාරියක් ඇඳගෙන කොහොමද කාන්තාවක් මෙච්චර මේ වගේ වැඩ ගොඩක් කරන ගමන් කාරි බහුල ඉන්න කියලා ඉති ඕකතම මට ඔයි සිින්දුව දැනෙන්නේ ඕක තැන්තන්වල කියනවා ගැනත සාරී ඇඳගෙනට මඩ ඉහෙනවා වැස්සක් නං ඒක තියෙන අමාරුව ඒ ගැන තමයි ඇත්තන ඔයි සිින්දුව මට දැනෙනදේ එතකට දැන් ස්වාමි පුරුෂෙක් හරි පෙම්වතෙක් හරි දිර යාට දැනෙන දේවල් තවත් වෙනස් යාහිතන්නේ දැ සාරී තෙමුණොත් එහෙම අනිත් අය දකින දේවල් ඔය වගේ දේවල් ඒ පැත්ත ඔක්කමත් එක්ක මට දැනෙන දේ තමයි සාරී කෙනෙක තාමත් එදිනෙදා භාවිතයට අත්‍යවශ්‍යමද කියන එක ලංකාවේ මතන අපි වෙනස්ෙන් ෝන තැන්ක්ස් ගොඩක් තැන් තියෙනවා ඒවගේ එකක් තම ඕකමට ඒ තමයි අදහස හොඳයි ඉතින් ඒ අදහසත් එක්ක අපේ චාමර පොන්සේකාව ඒ ගීතයට ඉතාමත්ම ලැදී කියලා අපිට පේනවා ඉතින් මම ආරාධනා කරනවා අපේ මේ සංගීත වේදිකාට මේ ගීතය අපිට ගායනා කරලා දවසේදී ගී මාසල තුලියට ඔබ ආලින්දයට මෙසේ ගෙනෙන්නට කියලා ඔබ තෙමේ කියා බයයි වැසි වසේ සුලංතදයි ගොඩයට උරුත්තු නොදෙයි සාරිය පිට මඩයි ඔබ තෙමේ කියා බයයි වැසි වසේ සුලංතදයි ගොඩයට උරුත්තු නොදෙයි සාරිය පිට මඩයි මුහුණට හිරිකඩ වැදෙයි සුදු මුදු මද හස මැකෙයි මුහුණට හිරිකඩ වැදෙයි සුදු මුදු මද හස මැකෙයි මිරි වැඩි තුලදිය පිරෙයි පයලිස්සා බිම වැටෙයි ඔබ තෙමෙයි කියා බයයි වැසි වසේ සුලංතදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරිය පිට මඩ පිරේ සලු පිලිසිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සලු පිලිසිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සඟවන්නෙමි ඔබ මගේ දිවයන්නට මට හිතෙයි ඔබ තෙමෙයි කියා බයයි වැසි වසේ සුලංතදයි ගොඩයට ඔරොත්තු නොදෙයි සාරිය පිට මඩයි හොඳයි මං හිතන්නේ මගේ හදවතත් එක මොහොතකට නතර වුණා වගේ ඊටම ලස්සන සින්දුවකට මේ වෙලාවේ සවන් දෙන්න පුළුවන් වුණා. ඇත්තටම ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අපේ චාමරට අපේ ආදරණීයන්ව මෙසේ පිනවුවට. එහෙනම් ඒත් එක්කම දැන් මේ ලස්සන සින්දුවක් අහලා ඔබත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ ඊළඟ ගීතයට යන්න තමයි මම මේ හදන්නේ. ඒ තමයි අපි තෝරගත්තු මේ අනිත් ගීතය ගයන් පෙරේරා මහත්මයාගේ මේ හද මන්දිරේ කියන ගීතය. ඉතින් මේ ගීතය තෝරාගත්තේ ඇයිද කියලාත් අපි ඔහුගෙන් අහන්නයි යන්නේ. ඇයි ඔබ මේ ගීතය තෝරාගත්තේ? ඔව් විශේෂ හේතු කීපයක් තියෙනවා. විශේෂ හේතු ගොඩක් තියෙනවා. මුලින්ම කියන්නේ ගයන් පෙරේරා කියන්නේ බොහෝ දෙනෙක්ට නොතේරුණාට ගයන් පෙරේරා තිබුණ ඇත්තටම සුනිල් පෙරේරා මහත්මයාගේ සින්දු කිය ජීවිත කාලෙම සල්ලි හොයන්නේ. නමුත් එයා තෝරගත්තා නෑ. එයාට ආස දේවල් කරන්න. සුනිල් තාත්තගේ සින්දු නොකිය අමාරු වුණත් තමන්ට ආස දේවල් කරලා කවදා හරි උඩට යන්න ඕන කෙනෙක්. මම හිතන්නේ එයා ඒතන්ට එනවා. සංගීතය දැන ගොඩක් මිනිස්සු එයාට මාරාදරේ. මම මාරාදරේ එයා දවසින් දවස ඉම්ප්‍රූව් වෙන විදිහ දකින්නකොට මාරාසයි. මටත් ඒ සංගීතය ගොඩක් අපි කතා කරනවා ගයන් පෙරේරා ගැන. මේ සින්දුව සුවිශේෂයි. මොකද මේ සින්දුව තුල කටහඬට දීලා තියෙන ස්ථානය ඒක තමයි වැදගත්ම දේ. සාමාන්‍යයෙන් ඒක එහෙම තමයි වෙන්න ඕනේ. මේකේ කටහඬත් එක්ක සම්බන්ධ කරලා තියෙන තාක්ෂණය කටහඬත් එක්ක
එයා පාවිච්චි කරලා තියෙන ටෙක්නික්ස් වොයිස් ටෙක්නික්ස් ඒවා ඇත්තටම මාරයි. කියන්නේ ලංකාවේ සින්දුවක බොහොම අමාරුයි දකින්න. දැන් අපි කසුන් කල් හරගත්තොත් එයාට බෝන් ටැලන්ට් එකක් තියෙන නිසා එයාට සින්දුවක් වොයිස් ටෙක්නික්ස් දාලා සිං කරනවා කියන එක අමාරු වැඩක් නෙවෙයි එයාට. ඒක නිකන් එයාට ඉබේම කරන්න පුළුවන්. නමුත් ගායන් පෙර වගේ කෙනෙක්ට අවුරුදු 10කට කලින් එයා හිටපු දැනයි දැන් බලනකොටයි එයා ඉම්ප්‍රූව් වෙලා තියෙන විදිය දවසින් දවස ඒක මාරයි. මාරම ලස්සනයි. මේකේ තියෙන තනිකරම ඇත්තටම මම මේ සින්දු රාස සින්දුවේ වචන වලට වඩා මුළු ප්‍රොඩක්ෂන් එකම එකක් විදියට ගත්තම ඒකේ තියෙන හැම තප්පරයකම තියෙන අලුත් දේවල් ක්‍රියේටිව් දේවල් ඒ ඔක්කොම මාර ඉම්ප්‍රෙසිව්. ඒ දේ තමයි ඇත්තටම මට මේ සින්දුව අහන්න ගොඩාක් උනන්දු කරේ. ඒ ඇරෙන්න මගේ දුවල දෙන්නවා මේ සින්දුවට මාරම කැමති. සිංහල සින්දු ගොඩක් අඩුවෙන් අහන වයසකින් ඒ දෙන්න මේ සින්දුව දානකොට මාර ආසයි මේ සින්දුවට. ඇත්තටම දැන් සාමාන්‍යයෙන් ගීතයක් ගත්තහම ගීතය ගොඩක්ම සමීප වෙනවා මේ පද පේලියත් එක්ක. ගොඩක් අය කියනවා මම මේ පදේ මේකට ආසයි මේ වචන ටිකට ආසයි. මම හිතනවා ඔබ සංගීත වේදිකෙක් නිසාවෙන් තමයි මේ ගීතේ පද පේලියත් එක්කම මේ ගීතය කියන්නේ කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ ඒ ගීතේ වටපිටාව ඔබ කිව්ව ටෝටල් ප්‍රොඩක්ෂන් එක කියලා. මේ ගීතේ සියලුම සම්පූර්ණ නිෂ්පාදනය පිළිබඳව ඔබ කැමති වෙන්නේ ඔබේ ඒ සංගීතඥයෙක් නිසාමයි මට හිතෙන විදිහට. මේ සින්දුවේ ඇත්තටම වචන ලියලා තියෙන ගායන. ඒකට මුළු මියුසික් ප්‍රොඩක්ෂන් එකේම මික්සිං මාස්ටරින් ඔය ටික ඔක්කොම කරලා තින්නේ ගායන් සම්බන්ධ වෙලා. එන ලංකාවේ කවුරුන් නොදන්න තව වැදගත් කෙනෙක් ඔය සින්දුවට සම්බන්ධ වෙලා තියෙනවා විනෝද් මෙල්පිටිය. විනෝද් මෙල්පිටිය අන්තිමටම ආපු එඩ් ෂීරන්ගේ සිංගප්පූර් ෂෝ එකේ එයා ෆ්‍රන්ට් ලයින් එකේ සවුන්ඩ් මික්සර් කෙනෙක්. එයා ගැන කවුරුත් දන්නේ නැහැ. එයා තමයි වායෝ එකේ ගොඩක් වැඩ කරන්නේ. මේකේ මික්සිං කරලා තියෙන්නේ මාස්ටරින් කරලා තියෙන්නේ විනෝද් මෙල්පිටිය. මම හිතන්නේ ඒකත් හේතුවක් වෙන්න ඇති. තරුණෙක් ලංකාවේ තියෙන මාර ලොකු සම්පතක්. හැබැයි හරි දුකයි කවුරුත් වැඩිය දන්නේ නැහැ ඒ වගේ මිනිස්සු ගැන. ඔය සංගීත කරන කීප දෙනෙක් දැනගත්තට මම හරි කැමති ඒ වගේ කට්ටිය එකතු වෙලා වැඩක් කරපුවම හරි උනන්දුවෙන් දෙතුන් පාර අහ ඒක විඳින්න මාර කැමති. ඒ නිසා තමයි මම මේ සින්දුව තෝරගත්තේ. හරිම ලස්සනයි. හරිම ලස්සන විචාරයක් ඇත්තටම මේ ගීත දෙකම ගත්තහම ගීත දෙකට අපේ චාමර පොන්සේකා කැමති වෙන්නේ හේතු කිහිපයක් නිසා. විවිධ හේතුන් නිසා. ඉතින් ඒකත් හරි ලස්සනයි. ඉතින් ගීමාන්සලෙන් අපි ඔහු ගැන එහෙම කතා කරා. ඒත් එක්කම මට තව දෙයක් අහන්නට හිතුණා මේ දැන් අපි ලංකාවෙන් සිංගප්පූරුවට එනවා. සිංගප්පූරුවෙන් නවසීලන්තයට එනවා. නවසීලන්තේත් ඔබ පැමිණෙන්නේ කෙලින්ම නෙල්සන් නගරයටද? කෙලින්ම නෙල්සන් නගරයට. ඉතින් නෙල්සන් නගරයට ආවට පස්සේ ඔබට මේ නෙල්සන් නගරේ සංගීත කටයුතු කරගෙන යද්දී ඔබට දැනෙච්ච හැඟීම කොහොමද? මොකද මම අහලා තියෙන දෙයක් තමයි නෙල්සන් නගරය ගැන කතා කරද්දී අනිත් නගරට වඩා බොහෝ මේ නිශ්ශබ්ද හරි කලාත්මක ආදරණීය නගරයක් කියලා. ඔබේ සංගීතයට නෙල්සන් නගරය කොහොමද මඟ පෙන්වුවේ? මෙහෙම නෙල්සන් මං හිතන්නේ අපි ආපු එකම තමයි මට සංගීත වැඩ හොඳට කරගන්න පුළුවන් වුණ හේතුව. මම හිතන්නේ අපි ගියා නම් ඕක්ලන්ඩ් හරි වෙලින්ටන් හරි ලොකු නගරයකට. මම හිතන්නේ ඒ වෙන කාර්ය බහුලත්වයත් එක්ක මම හිතන්නේ මේ තරම් නිදහසේ සංගීත වැඩ කරන්න හම්බෙයි කියලා හිතන්න අමාරුයි. ඊළඟට අපිට ලොකු අදහසක් තිබුණේ නැහැ තවත් ලොකු නගරයකට යන්න. මේක තමයි අපි ආස කරපු තැන. ඒ නිසාම තමයි මම හිතන්නේ සංගීතය කරන්න ගොඩක් වෙලාව හම්බුනේ. ඒ ඇරෙන්න මට හම්බුණා මේ සංගීත වැඩ වලට මං වගේ මාස තව කීප දෙනෙක්. නෙල්සන් වල අපි කරා පොඩි ලංකාවේ සංගීත කණ්ඩායම කරුම් පළවෙනි සංගීත කටයුත්තක් අපි කරා මීට අවුරුදු 3ක විතර කලින්. ඒක තමයි පළවෙනියටම ලංකාවේ සංගීත කණ්ඩායමක් නෙල්සන් වල පර්ෆෝම් කරේ ලයිව්. ඒකත් ලොකු සන්තෝෂයක්. මගෙත් එක්ක ඉන්නවා කීප දෙනෙක්ම සංගීත කටයුතු ඇත්තට මටත් වඩා දන්න අය ගොඩක් ඉන්නවා නෙල්සන් වල. ක්‍රිෂාන් මල්ලි, නලින්, හෂාන්, එතකොට ඔය වගේ කීප දෙනෙක් ඉන්නවා. ඇත්තටම ඒ බොහෝ අය මටත් වඩා සංගීතය දන්නවා. නමුත් මම වැඩි මම ඒ වෙනුවෙන් ගොඩක් කාලය කැප කරනවා. ඒ නිසා සමහරවිට මාව කැපිලා පේනවා වැඩිපුර. නමුත් සහ ඔබ ඇත්තටම කිව්වොත් ඔබ සංගීතයට ලෙන්ගතුයි. ඔබ ගොඩක් වෙලාවට දකිනවා මේ ඔබ දක්ෂ සුපවේදියෙක්. ඇත්තටම කිව්වොත් නෙල්සන් නගරයේට මහා ආඩම්බරයක්. ඔබ නිරන්තරයෙන්ම මම දකිනවා මේ ට්‍රැවල් කරනවා.
නෙල්සන් ඉඳලා ගොඩක් වෙලාවට නිතරම කියන්නේ ගොඩබිම ඉන්නවට වඩා සමහර වෙලාවක් අහසේ ඉන්නවා දකිනවා. එතකොට ඔබ ඒ ගමන් බිමන් යන වෙලාවල ඔබට මතකයට එන මේ පද රචන ගීත බවට පත් වෙනව නේද? ඔබේ නිර්මාණ බවට පත් වෙනව නේද? ඔව් මම ගොඩක් වෙලාවට මේ සින්දුවක් මම ගොඩක් වෙලා සින්දු ලියන එක තමයි මගේ ආසම දෙයක්. සින්දුවක් ලියනකොට මම කැමති නෑ ඒ ලියපු දේ ආය හදන්න. ඒ ලියුණු දේ තමයි මට අවසානයේ වෙන්නත් ඕනේ. ඒ නිසා බොහෝ වෙලාවට මම ලියන සින්දු ඉවර වෙන්නේ විනාඩි 5ක් 10ක් ඇතුළත. ඒක ලිව්වා එච්චරයි. ඒක ආයේ එඩිට් කෙරලි හැදිලි නෑ ලියපු වචන. ඒවා ගොඩක් සමහර සින්දු ලියවිලා තියෙනවා හැම යා ගුවන් තොටුපළට වෙලා බලාගෙන ඉන්න වෙලාවට. එහෙම කරපු හදිසියේ ලියවිච්ච වචන ටිකක් එක්ක අපි සින්දුවක් කරා මේ ළඟදී. ඒක නිකුත් කරා මේ ළඟදීම ඒකේ වීඩියෝ එකේ වැඩ ටික කරගෙන යනවා. ඒකත් හරි මහන්සියෙන් මාස ගානක මානසික ප්‍රතිඵලයක්. ලොකු කලබලයක් නෑ හොඳ වැඩක් කරන් තමයි ඕන. මම හිතන්නේ දක්ෂතාවය අපි ඒකයි කිව්වේ අර ටෝටල් ප්‍රොඩක්ෂන් එකට ආසු වුණා වගේ මේකයි කිව්වේ සංගීත වේදිකයක් වුණාම සමහර වෙලාවට පද රචන ලියනවා විතරයි සමහර වෙලාවට සංගීතය සපයනවා විතරයි සමහර විට ගායනයේ යෙදෙනවා විතරයි. මම හිතන්නේ චාමර ෆොන්සේකා කියන චරිතය ගත්තාම මේ සියලුම දේවල් වල එකමුතුවක් කියලා කියන්න පුළුවන් එකතුවක් කියලා කියන්න පුළුවන්. ඔබ අහපු සින්දුවේදී ඔබට තේරෙන්නේ නැති කොච්චර ලස්සනද ලයාන්විතද මේ සින්දුවට ඔබ කොහොම අනුගත වුණාද කියලා. ඉතින් මම හිතන්නේ අද දවසේදී ගීමන්සල ඉතාමත්ම සාර්ථකයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් තවත් එක් දවසක් ලස්සන දවසක් තවත් එක් ආදරණීය අඩහෝරාවක් ගත කරා අපි චාමර ෆොන්සේකාත් එක්ක. අවසාන වශයෙන් මම ඔහුට එකතු කරනවා ලස්සන ප්‍රශ්නයක් යොමු කරනවා ලස්සන ප්‍රශ්නයක්. ඒ තමයි ඔබට මේ ගමන මේ ආකාරයට එන්නට ඔබට සංගීතයත් එක්කම ඉදිරියට එන්නට ඔබේ ජීවිතේ අපකැප වුණු අයව මතක් කරන්න පුළුවන්. ඔව් මගේ අම්මට ලොකු ආසාවක් තිබුණා සංගීතය. මම සංගීතය කරනකොට එයා සෑහෙන මහන්සි වුණා ඒ වෙනුවෙන්. ඊට පස්සේ ජීවිතේ තව ඉදිරියට යනකොට මගේ බිරිඳ හැම වෙලාවෙම මගේ ළඟ හිටියා. මම සමහරවිට පැය ගණන් ස්ටුඩියෝ එකට වැඩ කරනකොට එයා තමයි ගෙදර වැඩ ඔක්කොම කරන්නේ. ඔය අතරේ තව මගේ මිත්‍රෝ කීප දෙනෙකුත් ඉන්නවා. නම් වශයෙන් කියලා කවුරු හරි මග ඇරුණොත් ඒ ගැන කනගාටුවක් තියෙන නිසා මම නම් කියන්නේ නැහැ. අද වෙනකන් නෙල්සන් දක්වා නෙල්සන් ඉන්න ගොඩක් අයත් උදව් කරලා තියෙනවා. මේ හැමෝම මතක් කරනවා. ඒගොල්ලෝ නැතුව මෙච්චර දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. මෙච්චර මේ පොඩි දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. ස්තුතියි ඒගොල්ලෝ හැමෝටම. හොඳයි තවත් එක් දවසක් තවත් එක් අඩහෝරාවක් මෙසේ සාර්ථකව නිම කරනවා අපි ගීමන්සල තුලින් ඔබේ ආදිත්‍යයට ඇවිල්ලා. ඉතින් අද දවසේදී නැවතත් මම මතක් කරන්නට ඕනේ අපේ ශ්‍රී ලංකන්ස් නවසීලන්තයේ එකම ප්‍රජා සිංහල පුවත්පත එකතුව සමගාමීව යන YouTube නාලිකාවෙන් ඔබට ගෙනෙන ඔබේ ආලින්දයට ගෙනෙන නගරයෙන් නගරයට ගොස් අපි මේ කතා බහට ලක්වන ගීමන්සල තුලින් තමයි ඔබ අපි හා එක්ුණේ. ඉතින් අද දවසේදී ඔහුගේ වටිනා කාලය කැප කරමින් අපිත් එක්ක ඔහු කැමති ගීත පිළිබඳව කතා කරන්නට ඔහුගේ ආදරණීය ගීතය අපිට සවන් දෙන්නට සලස්සන්නට එකතු වුණු ආදරණීය දක්ෂ සංගීතවේදී දක්ෂ සුපවේදියෙක් කොහොම ඒත් එක්කම කියන්නට ඕනේ නෙල්සන් නගරයේ නවසීලන්තයේ වාසය කරන චාමර ෆොන්සේකාට අපි අපේ හදපිරි ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. තවත් දවසක ගීමන්සල තුලින් ඔබේ ආලින්දයට එනවා. තවත් ලස්සන නගරයක සිට. ඉතින් සමුගන්නවා මම සිතාර රණවක. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන ඉතාමත්ම ආදරණීය දින ගණනක් ඉදිරියට ඔබට ලැබෙන්නට කියලා. ආයි බොහෝ වේවා.